අද මම ඔයාලට ගෙනාවේ settings එකකින් වෙන කාර්ය කියලා දෙන්න. අපිට මුලින්ම settings වලට යන්න වෙනවා. මේක app එකක් විදිහට තමයි මේ phone වලට use කරන්න තියෙන්නේ. අපි පොඩ්ඩක් බලමු settings එකෙන් ගිහලා. networks and internets තියෙනවා. මගේ phone එක Huawei එකක්. connected devices තියෙනවා. apps and notifications තියෙනවා. battery ගැන තියෙනවා. display එක ගැන තියෙනවා. home screen style එක තියෙනවා. sound තියෙනවා. storage තියෙනවා. security and location තියෙනවා. user and networks accounts තියෙනවා. accessibility Google system. අපි මුලින්ම බැටරි සම්බන්ධව බලමු. බැටරි එකේ තියෙනවා මගේ මම ඒක charge එකට ගන්න ගමන් තමයි මේ වීඩියෝ එක පෙන්නන්නේ. බැටරි එක 111ක් charge වෙලා තියෙනවා. ඔයාලට මේ බැටරි power management කියලා කොටසක් තියෙනවා. intelligent power saving standby කියලා එකක් තියෙනවා. මේක switch off වෙච්චාම ගොඩක් high වේගෙන් බැටරි වහිනවා. මේක බැටරි වහින්න එක හේතුවක්. ස්විච් ඔන් එකේ තියෙන එක තමයි හොඳ ෆෝන් එකට. ගොඩක් කල් බැටරි පාවිච්චි කරන්න පුළුවන් එතකොට ෆෝන් එක. මේ බැටරි සේවර් කියලා එකක් තියෙනවා. බැටරි සේවර් කියන එක charge එක ගහන්න තිබ්බම ඔන් වෙන්නේ නැහැ. මේක බැටරි ඉතුරු කරන ඔප්ෂන් එකක්. ඕනනම් බැටරි පහට බැස්සම ඔන් කරන විදිහට සෙටල් කරන්න පුළුවන්. බැටරි 15ට බැස්සම වැඩ කරන විදිහට සෙටල් කරන්න පුළුවන්. මේ never කියන ඔප්ෂන් එකේ තියෙනකොට කවදාවත් නිකන් ඔන් වෙන්නේ නැහැ. ඔටෝ ඔන් වෙනවා මේක. බැටරි පහක් තිබ්බම එතකොට ඊළඟට වැදගත් එක තමයි බැටරි බියුන්සස්. මේ 100ට මෙච්චරයි කියලා පෙන්නන්නේ මේ කොටසින්. ඕන ෆෝන් එක මේ සිස්ටම් එක ඇති. ඔයගොල්ලන් බොරුනම් ගිහලා බලන්න. මේ තියෙන බැටරි යූස් කරපු ප්‍රමාණය ෆෝන් එකේ කොච්චර බැටරි යූස් කරාද කියන එක මේකෙන් හොයන්න පුළුවන්. මේ 100ට ගණන් වලින් ප්‍රතිශත ගණන් දාලා තියෙනවා.